අද ජනාධිපතිවරයාගේ කතාව දිහා බැලුවම ජනාධිපතිවරයා ජනාධිපතිවරයෙක් විදිහට සිදු කරපු කතාවක් නෙමෙයි ඒක. ජනාධිපතිවරයා හිතන් ඉන්නේ තාම එයා විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියලා. එයාගේ ජනාධිපතිවරණය තුල ජනතාවට දීපු පොරොන්දු ටිකම ආයෙ ඇවිල්ලා කියවනවා. එතකොට ඔය ගිහිල්ලා ඔය කතාව කරන ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම් ගැන ජනාධිපතිවරයා ඔළුවට එන්නේ නැහැ. ඒත් එක්කම මුළු ලංකාව පුරා මේ වෙද්දි සිදුවෙන පාතාල ක්‍රියාකාරකම් වලට උත්තරයක් දෙන්න ජනාධිපතිවරයාගේ ඔළුවට එන්නේ නැහැ. ජනාධිපතිවරයා අර බස් වලින් ඇදලා තිබ්බ තමන්ගේ පාක්ෂිකයෙන් පිනවන්න අර හුදෙක් මැතිවරණ කාලේ ඔහුගේ මැතිවරණ කාලේ සිදු කළාවගේ ප්‍රකාශයක් තමයි සිදු කරලා තියෙන්නේ. අර ඔහුගේ ඒ තියෙන වචන වට්ටෝරුවම හොරු අල්ලනවයි කියන එක වංචා දූෂණ නැති කරනවයි කියන එක ඔය කියන වචන වට්ටෝරුවම කියනවා ඇරෙන්නට මේ රටේ සංවර්ධනය වෙනුවෙන් මොනවද කරන්න කියලා ජනාධිපතිවරයා කිසිම දෙයක් කියන්නේ නැහනේ. මේක පළාත් පාලන මැතිවරණය. මේක ගමේ සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කරන්න මැතිවරණය. ඒ මැතිවරණය තුල ජනාධිපතිවරයා ගිහිල්ලා කියනවා අපිට බලය දුන්නේ නැත්නම් අපි ගමට සල්ලි දෙන්නේ නැහැ කියලා. මේක කොච්චර දුර සදාචාර සම්පන්නද? ඒ කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය ජනතාව බය කරලා ගමට සල්ලි දෙන්නේ නැහැ, ගමේ බෝක්කුව හදන්නේ නැහැ කියලා නම් බලෙන් නම් ගන්න හදන්නේ. අපි යන්නේ ජනාධිපතිවරයාට අයිතිය කොහෙද? ජනාධිපතිවරයාට පටි ලැබෙන්නේ අපි ගෙවන බදු මුදලෙන් නම් අපි යන්නේ ජනාධිපතිවරයා කොහමද මේ විදිහට මිනිස්සුන්ට තර්ජනය කරලා ඡන්දේ ගන්නෙ? ඒ නිසා අපි කියන්නේ අද ජනාධිපතිවරයාගේ චණ්ඩි ටෝක්ස් වලට චණ්ඩි කතා වලට අපි වය වෙන්නේ නැහැ. අපි පුරවැසි විදිහට ඉතා පැහැදිලිව කියන්න ඕනේ කාරණාව තමයි පළාත් පාලන මැතිවරණය තුළ ජනාධිපතිවරයාට එන රතු එළිය අනිවාර්යෙන් ජනතාව ලබා දෙන්න ඕනේ. ජනතාව ඒ සඳහා පෙළ ගැස්වීමට අපි අදේල වැඩ කරනවා විතර නෙමෙයි ජනාධිපතිතුමනි බය කරලා සද්ද දාලා එහෙම නැත්නම් ඔයාගේ ඔය තියෙන චණ්ඩි කතන්දර කියලා මේ රටේ මිනිස්සුන්ව බය කරලා ඡන්දේ ගන්න හිතන්න එපා. ඕව තියාගන්න 88 89ට. ඒ වගේම ජනාධිපතිතුමා අද කියපු එක කතාවක් තමයි මේ හොරු ගැන විස්තර. හොරු ගැන විස්තර තියෙන ඔයා රටේ ජනාධිපතිවරණම් රටේ ජනාධිපති හැටියට ඔයා ඒකට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව තැන මේවා ගිහිල්ලා කියෝ මැතිවරණ වේදිකාවල කියෝ මොකද්ද මේ විල්ලැජ්ජ නැති වැඩේ? හොරු ගැන විස්තර තියෙනවා නම් හොරු ගැන ෆයිල් තියෙනවා නම් ඒවට අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. කෝ පාස්කු ප්‍රහාරයට යුක්තිය? කෝ පාස්කු ප්‍රහාරයේ මහමලකරු? කෝ ඒ පරීක්ෂණ? ඒත් එක්කම ජනාධිපතිවරයන් අපි අහන්න ඕනේ ඔයා මේ හැමතැනම තියෙන හොරු ගැන කතා කරනවානේ අපිත් කැමති හොරුන්ට දඬුවම් ලබා දෙනවට. කරු ජනාධිපතිතුමනි මේ රටේ නීතියට අනුව ඕනෑම වරදක් ඔප්පු වනතුරු ඔහු සැකකරුවෙක් වරදකරුවෙක් වෙන්නේ නැහැ. ඔයා ඔය දැන් ලොකුවට කියවන චාමර සම්පත් කියන තාම සැකකරුවෙක් රිමාන්ඩ් කළා කියලා ඔහු වරදකරුවෙක් වෙන්නේ නැහැ. ඒ නිසා කරු ජනාධිපතිතුමනි ඔයා ඔය කොණ්ඩේ බෙදපු චීන්නුන්ට කියන කතාව ඔයාගේ පාක්ෂිකයන්ව ෆෝම් කරන්න කියන කතන්දර පොදු ජනතාව විදිහට අපිට අදාළ වෙන්නෙත් නැහැ. අපිව ගණන් ගන්නෙත් නැහැ. ඔයා පොරොන්දු වෙච්ච දේවල් ටික කරන්න. කෝ අර වරායෙන් පන්නපු කන්ටේනර් 323 විස්තරේ. කෝ ඒ ෆයිල් එක. ඒ කන්ටේනර් වල මොනවද තිබ්බේ? ඒව ගැන කියන්නේ නැහැ. ඒව ගැන කතන්දර කියන්නේ මොකද ජනාධිපතිතුමා දන්නා ඒක ගැන කතා කරන්න ආවත් එයාගේ කිල්ලෝටේ අර කළු පැල්ලන් ටික මතුවෙනවයි කියලා. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි හොඳට මතක තියාගන්න ජනතාව දැක්ක ගමන් ෆෝම් වෙලා එවෙලා අර ඒ කාලේට විපක්ෂ මන්ත්‍රී වගේ පොරටෝක් දෙන්න එපා. ඔයා කියන අලුත් බස් ගෙන්නනාලු සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ සංවර්ධනය කරනාලු. ඉතින් ඕවා මැතිවරණ පොරොන්දුනේ. ජනාධිපතිවරයෙක් විදිහට ඔයා සදාචාර සම්පන්නව ඉස්සලා හැසිරෙන්න ඉගෙන ගන්න. මේ මොහොතේදී මැතිවරණ පොරොන්දු දෙන එක නෙමෙයි කරන්න ඕනේ. මේ මොහොතේදී ප්‍රතියුද්ධ පාක්ෂිකයන්ට මඩ ප්‍රහාර එල්ල කරන එක නෙමෙයි කරන්න ඕනේ. මැතිවරණ වේදිකාවට නැගලා ගම හදන්නේ කොහොමද කියන එක. ඒව නැතුව ගමට සල්ලි දෙන්නේ නැහැ කියලා නිකන් ජනතාව බිය ගන්නලා අපේ පාර හදා ගන්න ඕන නම් අර පොල් එල්ලටම දෙන්න ඕනේ. අර කුහකයටම ඡන්දේ දෙන්න ඕනේ කියන දන්ට ජනතාවගේ මතවාදය හදන්න ඔයා කල්පනා කරනවා නම් ওই විදිහට වේදිකාවට නැගලා අතිගරු ජනාධිපතිතුමනි ඉතා පැහැදිලිව කියන්නම් ඔබට මතක ඇති මීට පෙර තිබ්බ ප්‍රාදේශ සභා මැතිවරණය තුල පාලක පක්ෂය පරද්දලා පාලක පක්ෂයට යන්නේන නැති කරලා පාලක පක්ෂය හැඳි ගාවල යවලා ආණ්ඩුවට අවශ්‍ය ඒ රතු එළිය ලබා දීපු ජනතාවක් ඉන්නේ මහ පොළවේ. ඒ නිසා සෙල්ලම් කරන්න දෙන්න එපා ජනාධිපතිතුමනි.